සුබ දවසක්. බාසිලෝනාවල තිබුණ එක්තරා ඇපාර්ට්මන්ට් එකකින් හඳුනා නොගත් කාන්තා මලසිරුරක් හොයාගන්නවා. මේ සිරුර දැක්කාම ඔෆිසර්ස්ලාට හිතාගන්න බැරි වුණා මේක ඝාතනයක්ද එහෙමත් නැත්නම් මේක අනතුරකින් සිද්ධ වුණ මරණයක්ද කියන එක. මේ ගැන හොයාගෙන යද්දී ඔෆිසර්ස්ලා නවතින්නේ හිතාගන්නවත් බැරි වුණ තැනක. ඒකත් එක්ක ඔවුන් හිතුවා වගේ ඒක අවසානය වුණේ නැහැ. ඒක එක්තරා පටන් ගැම්මක් විතරයි. ඒ කියන්නේ මේක පිටිපස්සේ තියෙන ඒ හිතාගන්න බැරි කතාව මොකක්ද? අපි බලමු අද මේ වීඩියෝ එකෙන් කවුද මේ විදිහට ඝාතනය වුනේ? මේක ඝාතනයක්ද? එහෙම නැත්නම් අනතුරකින් සිදු වුණ දෙයක්ද? මේ කතාව පිටිපස්සේ තියෙන ඒ ඇත්ත කතාව මොකක්ද කියලා. මේ වගේම වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon click කරලා තියාගන්න. අපි ඉක්මනට බලමු වීඩියෝ එකට. Bottle of chloroform was found. What did you use the chloroform for? My daughter told me she had to do an experiment with a rabbit. 2008 ස්පාඤ්ඤය 2008 පෙබරවාරි 21 වෙනිදා පිරිසිදු කිරීම සේවිකාවක් බාසිලෝනාහි තියෙන කුලියට දෙන ඇපාර්ට්මන්ට් එකකට ආවේ පිරිසිදු කිරීම වලට. මේ මේන ඇය දොර ඇරගෙන ඇතුළට යද්දී දැක්කේ හරිම භයංකාර දෙයක්. ඒ සාලේ තියෙන සෝෆා එක උඩ නිර්වත් කාන්තාවක් ඉන්න විදිය. ඇගේ හිසේ ප්ලාස්ටික් උරයක් බැඳලා තිබිලා තියෙනවා. මේ තිබුණ විදිහෙන් සේවිකාවට තේරෙනවා ඇය මිය ගිහින් තියෙනවා කියලා. වැඩ කරන එක පැත්තකින් තියලා ඇය ඉක්මනටම මේ ගැන පොලිසියට වගේම මෙහි හිමිකරුට කතා කරලා කියනවා. විනාඩි කිහිපයක් ඇතුළත හිමිකරු වගේම පොලිසිය මෙතනට එනවා. නිර්වත් සිරුරේ අත් ගැට ගහලා තිබුණා. ඒ වගේම කලින් කිව්වා වගේ ඔළුවේ ප්ලාස්ටික් උරයක් බැඳලා තිබිලා තියෙනවා. ඒ වගේම ඇගේ ඇඳුම් මෙතන තිබුණේ නැහැ. තිබුණේ කළු පාට සම්වරින් හදපු බූට්ස් දෙකක් හා කළු පාට විග් එකක් විතරයි. මේ ඇපාර්ට්මන්ට් එක සෝදිසි කරද්දී එය ඉතාමත් පිළිවෙලට පිරිසිදුවට තිබිලා තියෙනවා. අනිත් එක තමයි මෙතන තිබුණු කුඩා මේසයක් උඩ බිම බෝතලයක් හා කප් එකක් තිබිලා තියෙනවා. වෙන කිසිම දෙයක් මෙතන තිබිලා නැහැ. මෙතන තිබුණු තවත් වැදගත් දෙයක් තමයි මෙතන හැම දෙයක්ම පිරිසිදු කරක දාලා පිරිසිදු කරලා තියෙනවා. කිසිම ඇඟිලි සලකුණක් හොයාගත්තේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ඇපාර්ට්මන්ට් එක සෝදිසි කරද්දී ඔෆිසර්ස්ලාට තේරෙනවා මෙතෙන්ට කවුරුත් බලෙන් ඇතුල් වෙලා නැහැ කියලා. අපරාධ ස්ථානය පරීක්ෂා කරන අතරේ ඔෆිසර් කෙනෙක් මේ ඇපාර්ට්මන්ට් එකේ හිමිකරුව ප්‍රශ්න කරමින් හිටියා. ඔහුට අනුව මේ ඇපාර්ට්මන්ට් එක පෙබරවාරි 18 වෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකන් තමයි කුලියට අරගෙන තියෙන්නේ. ඒ ඇනා පේස් කියන කාන්තාවක්. මේ ඇපාර්ට්මන්ට් එකේ මුදල් ගෙවපු බිල් එකක් මේ වෙලාවේ ඔෆිසර්ට පෙන්නනවා. එතනදී ඔහු දකිනවා මේ බිල් පතේ මුදල් ගෙවලා තින්නේ ඇනා ෆේස් කියන නමින් කාන්තාවක් කියලා. ඇගේ අත්සන පවා ඔෆිසර් දකිනවා. ඊට පස්සේ සිරුරේ උරේ ඉවත් කරලා කෝකරත් කියලා හිමිකරුට මේ කාන්තාවගේ මුහුණ පෙන්නනවා. මේ ඇය නේද කියලා අහන්න. මේ සිරුරේ මුහුණ දකින හිමිකරු කලබල වෙනවා. ඒකට හේතුනේ මෙතන හිටියේ ඔහුගෙන් මේ ඇපාර්ට්මන්ට් එක ගත්ත ඒ කාන්තාව නෙමෙයි. ඔහුට අනුව ඔහු මේ කාන්තාව කවදාවත් දැකලා තිබිලා නැහැ. ඒකත් එක්ක ඔෆිසර්ස්ලාට පුදුම හිතෙනවා. එතකොට මේ ඇපාර්ට්මන්ට් එක ගත්ත කාන්තාවකෝ අනිත් එක මේ විදිහට මිය ගිහින් ඉන්න කාන්තාව කවුද? සාක්ෂි සටහන් කරගනිමින් මේ සිරුර ෆොරෙන්සික් ටීම් එකට බාර දෙනවා. සිරුර හඳුනා ගැනීමට අවශ්‍ය හින්දාම ඔෆිසර්ස්ලා මුලින්ම කරන්නේ මේ සිරුරේ හැඩරුවට සමාන කවුරු හරි කෙනෙක් අතුරුදහන් වෙලා කියලා පැමිණිල්ලක් දාලා තියෙනවද කියලා බලන එක. මෙහෙම පරීක්ෂා කරද්දී ඔෆිසර්ස්ලාට පෙබරවාරි 24 වෙනිදා දැනගන්න ලැබෙනවා කාලෝස් කියලා පුද්ගලෙක් ඔහුගේ බිරිඳ පෙබරවාරි 18 වෙනිදා රාත්‍රියේ ඉඳන් අතුරුදහන් කියලා පෙබරවාරි 19 වෙනිදා ඇවිත් පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා. ඔහුගේ බිරිඳගේ නම උනේ අවුරුදු 35ක් වුණ ඇනා පේස්. මේ නම දකිද්දි තමයි මතක් වෙන්නේ ඇපාර්ට්මන්ට් එකේ හිමිකරු පෙන්නපු බිලේ තිබුණෙත් මේ නමමයි. ඔහු කිව්වෙත් ඇනා පේස් කියන කාන්තාව තමයි එදා මේ ඇපාර්ට්මන්ට් එක කුලියට ගත්තේ කියලා. නමුත් ඔහු කිව්වා මේ සිරුර දැකලා මේ ඒ ඇනා පේස් කියලා ආපු කාන්තාව නෙමෙයි කියලා. ඊළඟට ඔෆිසර්ස්ලා කරන්නේ කාලොස්ව ගෙනල්ලා මේ සිරුර හඳුනා ගන්න කියනවා. ඔහුට අනුව මේ හිටියේ ඔහුගේ බිරිඳ ඇනා පේස්. එතකොට ඇත්තම ඇනා පේස් කියන්නේ මේ මිය ගිහින් ඉන්න කාන්තාව නම් ඇනා පේස් කියන නමින් ඇපාර්ට්මන්ට් එකේ හිමිකරු ගාව පෙනී ඉඳමින් ඇපාර්ට්මන්ට් එක කුලියට ගත්ත ඒ කාන්තාව කවුද? ඊළඟට සිරුරේ මරණ පරීක්ෂණ වාර්තා වෙනවා. මේ වාර්තාවට අනුව ඇගේ සිරුරේ කිසිම විසක් තිබිලා නැහැ. ඒ කියන්නේ මරණය වෙලා තියෙන්නේ වසක් ශරීරගත වෙලා නෙමෙයි. ඒ වගේම ශරීරයේ කිසිම තැනක කැපීමක්වත් තැලීමක්වත් අඩුම තරමේ සීරීමක්වත් තිබිලා නැහැ. ඒ කියන්නේ පහර දීමකින් වෙච්ච මරණයකුත් නෙමෙයි. වාර්තාව සඳහන් වෙන විදිහට ඇගේ හුස්ම හිර වෙලා තමයි මිය ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ වාර්තාවේ තවත් වැදගත් දෙයක් සඳහන් වෙලා තිබුණා. ඒ තමයි
ඇගේ පුද්ගලික අවයවවල හා කට තුළ පිරිමින් දෙදෙනෙකුට ශුක්‍රාණු තිබිලා හම්බ වෙලා තියෙනවා. මේ දේවල් එක්ක ඔෆිසර්ස්ලාගේ නිගමනය උනේ එහෙනම් මේක වෙන්න ඇත්තේ ලිංගික ක්‍රියාවලියක යෙදමින් ඉන්න අතරේ සිද්ධ වෙච්ච අත්වැරදීමකින් උණ මිය යෑමක් විදියටයි. එතනදී ඇය මේ විදිහට මිය ගිය හින්දාම ඇයත් එක්ක එදා රාත්‍රියේ හිටපු පිරිමි දෙන්න බය වෙලා මෙතන හැම දෙයක්ම සුද්ධ කළා. මෑව මෙතන දාලා පැනලා යන්නද කියලා තමයි ඔෆිසර්ස්ලාගේ නිගමනය උනේ. මේ ගැන ඔෆිසර්ස්ලා ඇනාගේ සැමියාට වගේම දෙමාපියන්ට කියද්දි ඔවුන් එක හෙලාම ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔවුන්ට අනුව ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්. මොකද ඇනා කියන්නේ එහෙම කාන්තාවක් නෙමෙයි. ඇනා කියන්නේ ගොඩක්ම පක්ෂග්‍රාහී කාන්තාවක්. ඇය එවැනි දෙයක් කොහෙත්ම කරන්නේ නැහැ කියලා තමයි මොවුන් පුනපුනාම කිව්වේ. මේ වෙද්දි ඔෆිසර්ස්ලා ඇගේ ශරීරයේ තිබිලා හොයාගත්ත ශුක්‍රාණු අයිති ඒ පිරිමි දෙනා කවුද කියලා හොයමින් තමයි හිටියේ. DNA සිස්ටම් එකට දාලා බැලුවත් සිස්ටම් එකේ කාගේවත් DNA මේ DNA වලට ගැලපිලා තිබුණ නැහැ. මේ අතරේ මේ කේස් එකට අවශ්‍ය වෙන වැදගත් සාක්ෂියක් ලැබෙනවා කාලෝස්ගෙන්. ඒ තමයි ඔහුට අනුව පෙබරවාරි 18 වෙනිදා ඇනා ඇගේ රැකියා ස්ථානයේ ඉන්න තවත් යෙහෙලියක් එක්ක කෑමට එළියට ගිහින් තියෙනවා. මෙන්න මේ එළියට ගියාට පස්සේ තමයි ආපහු ඇනා ගෙදර ඇවිත් නැත්තේ. මෙන්න මේ විදිහට එළියට ගිය ඇනා අපෝ කවදාවත්ම ගෙදරට ඇවිත් තිබුණ නැහැ. එදායින් පස්සේ තමයි ඇය අතුරුදහන් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෝල් ගතත් ඇය ආන්සර් කළා නැහැ. ඇය ආන්සර් කරන්නේ නැති හින්දා ඊළඟට කාලෝස් ඇනාගේ යෙහෙලියව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඒකත් බැරි වෙලා තියෙනවා. මෙන්න මේකට බය වුණ කාලෝස් පෙබරවාරි 19 වෙනිදා උදෙන්ම ගිහින් ඇනාගේ අතුරුදහන් වීම ගැන පැමිණිලි දාලා තියෙනවා. මෙන්න මේ සාක්ෂියත් එක්ක ඊළඟට ඔෆිසර්ස්ලා යන්නේ ඇනාගේ මේ යාළුවව හම්බ වෙන්න. ඇනාගේ යාළුවගේ නම උනේ මරියා ඇන්ජලස් මොලිකා. ඇයට ඇන්ජි කියලාත් කියනවා. ඇන්ජිගෙන් ප්‍රශ්න කරද්දී ඇන්ජි කියලා තියන්නේ එදා රාත්‍රී කැම ගත්තට පස්සේ ඇනා ගිහින් තිනවා වෙනත් පිරිමි දෙන්නෙක් එක්ක. එතනින් එහාට ඇය ඇන්ජිව දැකලා නැහැ. එතනදී ඔෆිසර්ස්ලා කියලා තියෙනවා ඇගේ පවුලේ අය ඒ කතාවට විරුද්ධ වෙනවා කියලා. ඕන් කියන විදිහට ඇය එවැනි කාන්තාවක් නෙමෙයි කියලා. එතනදී ඇන්ජි කියලා තියෙනවා ඇනාට කවුරුත් නොදන්න තවත් පැත්තක් තියෙනවා කියලා. කොහොම වුණත් එදා ඇත්තටම ඇනාට මොකද උනේ කියලා ඇන්ජි දන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඇන්ජිගෙන් මේ ඝාතනය ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම කරද්දී ඇය කියලා දෙනවා ඔය ඝාතනය වෙච්ච දවසේ ඇය ගෙදර හිටියේ නැහැ කියලා. ඇයට අනුව එදා දවසේ ඇය ඇගේ යාළුවෙක් එක්ක දවල් කෑමකට සාරාගෝසා වලට ගිහින් තියෙනවා. කෑම ගතට පස්සේ ඇය කෙලින්ම ගිහින් තියෙන්නේ ඇගේ අම්මගේ අලු එකතු කරගන්න. මේ විදිහට ඇගේ අම්මගේ අලු එකතු කරගෙන තවතුඩ කිහිපයක්ම කරගෙන තියෙනවා. මේ හැම දෙයක්ම කරගෙන ඇය අවසානයේ ගෙදරට එද්දි වෙලාව රාත්‍රී 10යි කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ. ඇයට අනුව රාත්‍රී 10න් පස්සේ ඇය ගමන් මාසයේ හින්දාම කොහෙවත් ගිහින් තිබුණේ නැහැ. ඒකත් එක්කම ඔෆිසර්ස්ලාට තේරෙනවා ඔය කියන විදිහට මේ දවසේ ඇන්ජි ඇනායක ඉඳලා නැහැ කියලා. නමුත් කෝකටත් කියලා ඔෆිසර්ස්ලා ඇන්ජිගේ පෙම්වතාව ප්‍රශ්න කළා තියෙනවා. හැබැයි එතනදී ඔෆිසර්ස්ලාට සැක හිතෙන කරුණු කිහිපයක්ම හම්බ වෙලා තියෙනවා. එකක් තමයි එදා ඇන්ජි කිව්වත් රාත්‍රී 10 වෙද්දි ගෙදරට ආවා කියලා. ඇගේ පෙම්වතට අනුව ඇය ඇවිත් තිබුණේ රාත්‍රී 10 මාරට. ඒ වගේම ඇය මෙහෙම ගෙදර එන ගමන් ගිහින් පිරවුම් හලකින් ඇගේ වාහනයට තෙල් ගහද්දී ඇයට අමතක වෙලා තියෙනවා මේ තෙල් ගහපු පොම්පේ කාර් එකෙන් ඉවත් කරන්න. එතනදී ඒක අමතක වෙලා කාර් එක ඩ්‍රයිව් කරන් එද්දී මේ පොම්පේ වැදිලා වාහනේ ඩැමේජ් වෙලා තියෙනවා කියලා ඔෆිසර්ස්ලට ඇගේ පෙම්වතා කියලා දෙනවා. ඒ තරම්ම අමතක වෙන්න ඇය ඒ වෙලාවේ මොකක් හරි කලබලයකින් තමයි ඉන්නේ නැති කියලායි ඔෆිසර්ස්ලාගේ නිගමනය උනේ. මේ පරස්පර විරෝධී සාක්ෂිත් එක්ක ඔෆිසර්ස්ලා තීරණය කරනවා මේ වෙලාවේ ඇත්තටම එදා ඇන්ජි හිටපු තැන හොයාගන්න ඇගේ ෆෝන් ලොකේෂන් එක ගැන පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඇන්ජිගේ ෆෝන් ලොකේෂන් එක ඔවුන් පරීක්ෂා කරන්නේ. එතනදී ඔෆිසර්ස්ලාට දැනගන්න ලැබෙනවා පෙබරවාරි 18 වෙනිදා රාත්‍රී 9ට විතර ඇන්ජි ඉඳලා තියෙන්නේ ඇනාගේ සිරුර හොයාගත්ත ඒ අපාර්ට්මන්ට් එකේ ඉඳන් මීටර් 300ක් වගේ ඉතා කෙටි දුරක කියලා. ඒ කියන්නේ ඇනා මියගිය ඒ දවසේ ඒ වෙලාවේ ඇන්ජි ඉඳලා තියෙන්නේ බාසිලෝනාවල. ඇය ඔෆිසර්ස්ලාට කලින් දීපු සාක්ෂිය සම්පූර්ණම බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඔෆිසර්ස්ලා තීරණය කරන්නේ ඇනාගේ ගිණුම් පරීක්ෂා කරන්න. එතනදී ඇනා අතුරුදහන් වුණ දවසේ සිදුවෙච්ච ගනුදෙනුවක් ගැන ඔෆිසර්ස්ලාගේ අවධානය යොමු වෙනවා. ඒ ඇනාගේ සැමියා වුණ කාලොස්ගේ සාක්ෂියට අනුව ඇනා එදා දවසේ ඒ කියන්නේ පෙබරවාරි 18 වෙනිදා උදේ ඔෆිස් ගිහින් තියෙනවා. ගිහින් ඇවිත් තමයි ඇගේ යෙහෙළිය වුණ ඇන්ජිව හම්බ වෙන්න ගිහින් තිබුණේ. ඒ කියන්නේ
ඇය මේ දවසේ උදේ කාලේ ඔෆිස් එකේ තමා ඉඳලා තියෙන්නේ. හැබැයි පෙබරවාරි 18 වෙනිදා උදේ 9ට මේ ප්‍රදේශයේ නොවන වෙනත් ප්‍රදේශයක තිබුණ ATM එකකින් ඇගේ ගිණුමින් සල්ලි අරන් තිනවා. ඒ යුරෝ 600ක මුදලක්. ඔෆිසර්ස්ලට මෙතනදී සැක හිතෙන්නේ ඇය මේ වෙලාවේ ඔෆිස් එකේ නම් හිටියේ කවුද වෙනත් තැනක තිබුණ ATM එකකින් ඇගේ ගිණුමින් සල්ලි අරගෙන තියෙන්නේ කියන එකයි. ඒකත් එක්ක ඔෆිසර්ස්ලා මේ විදිහට මුදල්ගත ATM එක මොකද්ද කියලා බලලා ඇනාගේ account එකෙන් සල්ලි ගත්ත අදාළ වෙලාවට අනුව CCTV දර්ශන පරීක්ෂා කරනවා. එතනදී ඔෆිසර්ස්ලා දකිනවා කළු පාට කොට කොණ්ඩයක් තියෙන කාන්තාවක් ඇගේ කාඩ් එකෙන් සල්ලි ගන්න විදිය. ඒකත් එක්ක මේ කාන්තාවගේ ඡායාරූපයක් ගන්නවා. ඔෆිසර්ස්ලා හිතපු විදිහටම මේ විදිහට ඇගේ ගිණුමින් සල්ලි අරගෙන තිබුණේ ඇනා නෙමෙයි. මෙතන හිටියේ වෙනත් කාන්තාවක්. ඔෆිසර්ස්ලට සැකහිතෙනවා එක්කෝ ඇනා දන්න කවුරු හරි දන්නේ මේ සල්ලි අරන් තියන්නේ කියලා. ඒ හින්දම තමයි කෝකටත් කියලා මේ ෆොටෝ එක ඇනාගේ සැමියා වුණ කාලෝස්ට පෙන්වන්නේ. මේ ෆොටෝ එක දකින කාලෝස් නම් ඇයව දැක්ක ගමම අඳුරගන්න. ඔහුට අනුව ඇය වෙන කවුරුත් නෙමෙයි. ඇනාගේ යෙහෙලි වුණ ඇන්ජි. ඔහු එහෙම කියද්දි තමයි ඔෆිසර්ස්ලටත් අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ ඇත්තටම ඇන්ජි කියලා. එතකොට ඇය මෙතන දාගෙන ඉන්නේ වීක් එකක්. ඔන්න ඔය වෙලාවේ ඔෆිසර්ස්ලට මතක් වෙනවා එදා සිරුරු ළඟ තිබුණ කළුපාට වීක් එක. ඒක සහ මේ දාගෙන ඉන්න වීක් එක සමානයි කියලා ඔෆිසර්ස්ලට තේරෙනවා. ඒ කියන්නේ ඇනාගේ ඝාතනයට ඇන්ජිගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියන එකයි. මේ වෙලාවෙම ඔෆිසර්ස්ලා මේ ෆොටෝ එක අර ඇපාර්ට්මන්ට් එකේ හිමිකරුට පෙන්නලා ප්‍රශ්න කරලා තියෙනවා මේ කාන්තාව අඳුරනවද කියලා. මේ ෆොටෝ එක දකින ඇපාර්ට්මන්ට් එකේ හිමිකරු කියලා තියෙනවා ඔව් එදා ඇපාර්ට්මන්ට් එක කුලෙට අරගන්න ආවේ මෙන්න මේ කාන්තාව කියලා. ඒකත් එක්ක ඔෆිසර්ස්ලට තේරෙනවා ඇනාගේ ඝාතනය පිටුපසින් වෙන කවුරුත් නෙමේ ඇන්ජි කියන එක. මේ විමර්ශන කටයුතු අතරේ මේ ෆොටෝ එක ඔෆිසර්ස්ලා මාධ්‍යට නිකුත් කරනවා. මොකද මේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය ලොකු අවධානයකින් තමා හිටියේ. මේකත් එක්ක ඇන්ජිව ඔෆිසර්ස්ලා අත්අඩංගුවට ගන්නවා. හැබැයි ඇය හැම වෙලාවකම ඇනාව ඝාතනය කරේ ඇය කියන එක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔන්න ඔය අතරේ තමා පොලිසියට එක පිරිමි කෙනෙක් එන්නේ. ඇවිත් ඔහුත් මේ කේස් එක සම්බන්ධ විශේෂ සාක්ෂියක් දෙනවා. ඒ තමා ඔහුට අනුව පෙබරවාරි මාසයේ මුලදී මේ පින්තූරෙන් ඉන්න කාන්තාව ඔහුව හම්බ වෙන්න වෙලා තියෙනවා. මේ පිරිමි කෙනා වෙන කවුරුත් නෙමේ ලිංගික සේවකයෙක්. ඔහුට සල්ලි දීලා ඇනා නමින් හිටපු ඇන්ජි කියලා තියෙනවා ඇයට ශුක්‍රාණුනි කියලා. ඒ අනුව ඔහු තමා ඇයට ඔහුගේ සහ තවත් පිරිමි කෙනෙකුගේ ශුක්‍රාණු දීලා තියෙන්නේ. ඒකත් එක්ක ඔෆිසර්ස්ලට තේරෙනවා එදා ඇනාගේ ශරීරයෙන් හොයාගත්ත ඒ නාදුන පුද්ගලයන් දෙන්නගේ ශුක්‍රාණු අරගෙන තියෙන්නේ ඇන්ජිමයි කියන එක. ඇන්ජි මේ විදිහට මේ පිරිමි දෙන්නගේ ශුක්‍රාණු අරගෙන ඇවිත් ඇයව ඝාතනය කළා මේ විදිහට ඇගේ සිවුරේ දාන්න නැති කියලා. ඇනා කියන්නේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. ඇය කසාද බැඳලා මේ විදිහේ අවුරුදු 7ක් වුණා. ඇය ඇත්තටම හරිම අවංක ආදරණීය චරිතයක් වුණා. එතකොට ඇන්ජි කියන්නේ ඇනා වැඩ කරන කම්පැනි එකේ HR එකේ වැඩ කරපු කාන්තාවක්. මේ ගැන දැනගන්න ඔෆිසර්ස්ලා මේ හා සම්බන්ධ තොරතුරු හොයද්දී තමයි ඔවුන් මේ සම්බන්ධව හිතා ගන්න බැරි කරුණු කාරණා කිහිපයක්ම හඳුනගෙන තියෙන්නේ. වාර්තාවල සඳහන් වෙන විදිහට HR එකේ වැඩ කරන ඇන්ජිට මේ වැඩපලේ ඉන්න ඕනම කෙනෙකුගේ account සම්බන්ධ හොඳ දැනුමක් තියෙනවා. ඒ account වල වෙච්ච ගනුදෙනු ඒ වගේම දැන්ට කීයක් තියනවද කියන එක බලන්න පවා ඇයට පුළුවන් වෙලා තියෙනවා. ඒ තරම් තොරතුරක් කොහොමද ඒ වගේ කෙනෙකුට ගන්න පුළුවන් උනේ කියන එක නම් සඳහන් වෙන්නේ නැහැ. කොහොම හරි වාර්තාවල සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ කම්පැනි එකේ වැඩ කරපු ඇනාගේ ගිණුම සම්බන්ධනොත් ඇන්ජිට ඕන තරම් තොරතුරු ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. තවත් හිතා ගන්න බැරි ගොඩක් මූල්‍ය වංචාවල් මෑ කරලා තියෙනවා. වාර්තාවලට අනුව ඇය අවුරුදු 2කට ආසන්න කාලයක් මේ විදිහට ඇනාගේ අනන්‍යතාවය හොරකම් කරමින් මෙවැනි වංචා කරලා තියෙනවා. අදහන වෙන්නේ ඇනාගේ ගිණුමෙන් ඇන්ජි සල්ලි පවා ඇය ජීවිතුන් අතර ඉද්දිත් අරන් දෙනවා කියලායි. නමුත් එතන අපිට මතුවෙන එකම ගැටලුව උනේ කාගේවත් ගිණුමකින් ඇයට හෝ ඔහුට නොදැනෙන්න කොහොමද සල්ලි ගන්නෙ කියලා. account එකේ සල්ලි අඩු වෙද්දී ඒ ගැන අවධානය යොමු වෙන්නේ නැද්ද? ඒ ගැන දැනගන්නේ නැද්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ කතාවත් එක්ක අපිට මතුවෙනවා. කොහොම වුණත් වාර්තාව සඳහන් වෙන විදිහට නම් ඇන්ජිගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් ඇනා කිසිම දැනුවත්භාවයකින් ඉඳලා නැහැ. ඒ කියන්නේ ඇනා කොයිම වෙලාවකවත් දැනගෙන නැහැ ඇන්ජි ඇගේ ගිණුමෙන් සල්ලි ගන්නවා කියලා. කලින් සඳහන් කරානේ ඇය ඇගේ ගිණුමෙන් සල්ලි අදපුක විතරක් නෙමෙයි කරලා තිබුණේ. ඇය ඊටත් වඩා හිතා ගන්න බැරි මූල්‍ය වංචා කිහිපයක්ම කරලා දෙනවා. ඇනාගේ අනන්‍යතාවයේ යොදා ගනිමින්
ලෝන් 4ක් අරගෙන තියෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට 2006 අප්‍රේල් ඉඳන් 2007 අගෝස්තු වෙනකම් ඇනාගේ අනන්‍යතාවය හොරකම් කරමින් ඇගේ නමින් ලෝන් 4ක් අරගෙන තියෙනවා. මේ ලෝන් 4ම වටිනාකම වෙලා තියෙන්නේ යූරෝ 12400ක්. ඒ විතරක් නෙමෙයි. ඇනාගේ නමින් මෙය වෙනම ජීවිත රක්ෂණ 10ක් හදලා තියෙනවා. ඔෆිසර්ස්ලාගේ නිගමනය උනේ මෙන්න මේ ජීවිත රක්ෂණ 10න් එන සල්ලි ගන්න තමා විතර ඝාතනය කරන්න නැති කියලා. මේක හිතා ගන්න බැරි ලොකු අපරාධයක්, ලොකු වංචාවක්. කෙනෙක් ජීවිතුන් අතර ඉද්දිම ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය හොරකම් කරගෙන ඒක යොදාගෙන මෙතරම් මුදල් වංචාවක් කරනවා කියලා කියන්නේ හිතා ගන්න බැරි තරම් ලොකු අපරාධයක්. ඊළඟට ඔෆිසර්ස්ලා කරන්නේ ඇගේ නිවස පරීක්ෂා කරන්න වරෙන්තුවක් ගන්න එක. ඒ අනුව ඔෆිසර්ස්ලා ඇගේ නිවස පරීක්ෂා කරනවා. ඔෆිසර්ස්ලට ඇන්ජිගේ ගෙදර තිබිලා ඇනාට අයිති බැංකු කාඩ්පත් කිහිපයක්, ඒ වගේම ජීවිත රක්ෂණ ලියකියවිලි වගේම තවත් වැදගත් සාක්ෂියක් හොයාගෙන තියෙනවා. ඒ තමයි ක්ලෝරෝෆෝම් බෝතලයක්. මෙන්න මේ බෝතලය දකිද්දිම ඔෆිසර්ස්ලට හිතලා තිබුණේ එහෙනම් එදා ඇනාව ඝාතනය කරන්න මේක යොදාගෙන ඒව සිහිනති කරන්නද? ඊට පස්සේ බොහෝ විට ඇගේ හුස්ම හිර වෙන විදිහට ඔළුවේ බෑග් එකක් බැඳලා තමයි ඝාතනය කරන්න නැති කියලා. මේ සෝදිසි කිරීම අතරේ කවුරුවත් හිතුවේවත් නැති තවත් ඇන්ජිගේ ජීවිතේ පිටිපස්සේ හැංගිලා තිබුණ භයානක ඇත්තක් එළියට එනවා. ඒ තමයි මේ ගෙදර බාත්රූම් එක සෝදිසි කරද්දී ඔෆිසර්ස්ලා හොයාගෙන තිනවා බාත්රූම් එකේ හංගලා තිබුණ එක බෑග් එක. මේ බෑග් එක පරීක්ෂා කරද්දී ඔෆිසර්ස්ලා හොයාගන්නේ රටේ හිටපු වැදගත් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පර්ස් එකක් හා තවත් ලියකියවිලි කිහිපයක්. මේ ගැන සෝදිසි කරද්දී ඔෆිසර්ස්ලා දැනගන්නවා මේ පර්ස් එක අයිති පුද්ගලයා 1996 වසරේදී මිය ගිහින් තියෙනවා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි. මේ ඉන්නේ ඇන්ජිගේ සැමියා. මේ සම්බන්ධයෙන් තොරතුරු හොයාගෙන යද්දී ඔෆිසර්ස්ලට හොයාගන්න පුළුවන් වෙනවා. ඇන්ජිගේ මේ සැමියා 1996 මිය ගියා කියලත් ඒ මිය යෑමේදී සටහන් කළා තිබිලා තියෙන්නේ. ඔහුව මේ විදිහට ඝාතනය කළා තියෙන්නේ ගෙදරට පැනපු හොරෙක් කියලා. එතකොට ඒ කාලේදී හොරකම් කරපු ඔහුගේ පර්ස් එක හා මේ ලියකියවිලි කොහොමද ඇන්ජිගේ ගෙදර බාත්රූම් එකෙන් හම්බ වෙන්නේ? මේකත් එක්ක ඔෆිසර්ස්ලා ආපහු මේ කේස් එක අදින්න පටන් ගන්නවා. වාර්තාවල සඳහන් වෙන විදිහට ඇන්ජි කියන්නේ ගොඩක් දුෂ්කර ගමක දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්. ඇගේ පියා රැකියාව විදිහට කරලා තිබුණේ ටැක්සි දුවපු එක. කුඩා කාලේ ඉඳන්ම ඇය ගොඩක් මුරණ්ඩු හරිම ආත්මාර්ථකාමී කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඇයට දෙයක් ඕන වුණොත් ඒක කොහොම හරි ඇයට ඕනේ. ඒකෙන් කාට හරි හානියක් වුණත් ඒක ඇයට ගාණක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. වාර්තාවල සඳහන් වෙනවා ඇයට අවුරුදු 15 තමයි බාසිලෝනා වලට ඇවිත් තියෙන්නේ. ඒ රස්සාවක් කරන්න කියලා. ඇය විවිධ රස්සාවල් කරලා තියෙනවා. එක තැනක සඳහන් වුණා ඇය බාර්වල ඉන්න ධනවත් පුද්ගලයන්ව අල්ලගෙන ඔවුන්ගේ සල්ලි වලින් සැපවත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරපු කෙනෙක් කියලා. අවස්ථා කීපයකදීම ඇය ඒ වගේ පුද්ගලයන් එක්ක රටවල් වලට පවා ගිහින් තියෙනවා. කොහොම හරි ඔන්න ඔය විදිහට ඉඳි තමයි ඇයට ඇගේ සැමියාවත් මුණ ගැහිලා තියෙන්නේ. ඇගේ සැමියා කියන්නේ ඒ කාලේ ඒ ප්‍රදේශයේ හිටපු ධනවත් බලවත් පුද්ගලෙක්. ඔහුට යාන වාහන ඉඩම් කඩම් වගේම විලා කිහිපයක් පවා තිබිලා තියෙනවා. ඔය විදිහට ඇයට තේරලා තියෙනවා ඔහුත් එක්ක ජීවත් වුණොත් ඇයට සැපවත් ජීවිතයක් ඇය කැමති ඒ ජීවිතය ගත කරන්න පුළුවන් කියලා. ඒ නිසාම ඇය ඇගේ මායම් පාවිච්චි කරලා මේ පුද්ගලයාව ඇය පැත්තට නම්මගෙන තියෙනවා. ඇය මේ පුද්ගලයාට කියලා තියෙන්නේ ඇගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් කියලා. මේ විදිහට කාලය ගත වෙනවා. මොහුත් ඇන්ජිට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේ දෙන්න අතර පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි වයස් පරතරය. සාමාන්‍ය විදිහට ඇන්ජි මේ පුද්ගලයාට වඩා අවුරුදු 14ක් බාලයි. මේ ගැන ඒ පුද්ගලයාගේ යාළුවෝ කියලා තියෙනවා. ඒතරම් බාල කෙනෙක්ව බඳින්න එපා. ඒ වගේම ඇයව ඔහුට ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක මේ පුද්ගලයා ගණන් අරගෙන නැහැ. මේ විදිහට මෝන්ගේ කසාදය පවා තීන්දුව කරගෙන තියෙනවා. මේ විදිහට කසාද තීන්දුව කරද්දී ඇන්ජිගේ පවුලේ අයව ගෙන්නලා තියෙනවා. ඔතනදී කොහොම හරි දැනගෙන තියෙනවා ඇන්ජි කියපු විදිහට ඇන්ජිගේ තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් නෙමෙයි කියලා. දුප්පත් පවුලක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලා. ඒකත් එක්ක මේ පුද්ගලයාට තරහ ගිහිල්ලා එතන බහින් බස් වීමක් ඇති වෙලා තියෙනවා. හැබැයි සාමාන්‍ය විදිහට ඇන්ජිගේ තාත්තා මේ පුද්ගලයාට කියලා දෙනවා ඔහුගේ දුව එහෙම බොරුවක් කරේ ඔහුට තියෙන ආදරයට හින්දා කියලා මේ කසාද නවත්තන්න එපා කියලා. කොහොම හරි මේ පුද්ගලයාගේ හිත හැදිලා ඇන්ජිව කසාද බැඳලා තියෙනවා. ඇන්ජි බලාපොරොත්තු වෙන ජීවිතේ මේ විදිහට ඇයට ලැබෙනවා. සඳහන් වෙනවා ඇයට හැම පුද්ගලයාට කුඩා දියණියක් ඉපදෙනවා කියලා. මේ විදිහට හිටපු ඇන්ජි
ඇගේ ලයිෆ් එක ගොඩක් එන්ජොයි කරලා දෙනවා. මිල අධික කෑම බීම, මිල අධික ඇඳුම් පැළඳුම්, ඒ වගේම ගමන් බිමන් ඒ හැම දෙයක්ම ඇය කැමති වුණා වගේම ලැබිලා තියෙනවා. ඒ සැප පහසු ජීවිතයට ඇය ලෝභ වෙලා තියෙනවා. කාලයක් යද්දී මේ පුද්ගලයා දැනගන්නවා බාසිලෝනා වලට ඇන්ජි යනවා කියලා. ඒ මොකටද කියලා ඇහුවාම ඇය කියලා තියෙන යාළුවා හම්බ වෙන්න යනවා කියලා. ඒ වගේම තමයි මේ කාලේදී ඇන්ජි ගොඩක් ක්ලබ් වලට පවා යන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ඒකට මේ පුද්ගලයා කැමති වෙලා නැහැ. ඔය අතරේ තමයි මේ පුද්ගලට සැක හිතෙන්නේ ඇන්ජි මේ විදිහට නිතර ඇයි බාසිලෝනා වලට යන්නේ කියලා. ඇය ඒකට හරි උත්තරයක් දෙන්නේ නැති හින්දා තමයි මේ පුද්ගලයා ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක්ව දාන්නේ ඇය ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒකත් එක්ක මේ ඩිටෙක්ටිව් හොයාගන්නවා ඇත්තටම ඇන්ජි මේ බාසිලෝනා වලට යන්නේ මොකටද කියලා. ඔහුට අනුව ඇන්ජි බාසිලෝනා වල තියෙන ක්ලබ් වලට ගිහින් එහි ධනවත් පුද්ගලයන්ව බ්ලැක්මේල් කරලා සල්ලි අරගෙන දෙනවා. මේක දැනගන්න ඇන්ජිගේ මහත්තයාට කේන්ති ගිහින් තියෙනවා. ඒකත් එක්ක ඔහු තීරණය කරනවා ඇන්ජිව ඩිවෝස් කරන්න. මේ කතාව මේ පුද්ගලයා ඇන්ජිට කියනවා. ඇන්ජිට කියනවා ඇගෙන් ඔහුට ඩිවෝස් එක ඕනි කියලා. හැබැයි ඇන්ජි එකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඇය ගොඩක් උත්සාහ කළ දෙනවා මේ ඩිවෝස් එක නවත්තන්න. හැබැයි ඔහු ඒකට කැමති වෙලා නැහැ. ඔන්න ඔය අතරේ තමයි ඇන්ජිගේ සැමියා මේ යන මාස දෙකකට කලින් ඇන්ජි කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කරගන්නවා. මෙන්න මොහුලවා තමා අර කෙමිකල් එක ඇය මිලට අරගෙන තියෙන්නේ. මේ අතර කාලෙදී ඇන්ජිගේ සැමියා දුවවත් අරගෙන බාසිලෝනාවල ගත්ත විලා එකකට ගිහින් දෙනවා පදිංචියට. මේම කාලය ගත වෙනවා. ඇන්ජිගේ සැමියා මේ යන දවස් දෙකකට කලින් තමා බාසිලෝනාවල ඒ විලා එකට ගිහින් තියෙන්නේ. ගිහින් දවස් දෙකකට පස්සේ ඇන්ජිගේ සැමියා මිය යනවා. ඇන්ජිගේ සැමියා මිය ගිහින් දවසකට පස්සේ ආපහු ඇන්ජි මෙහෙට එන්නේ ඇන්ජිගේ සැමියාගේ ජීවිත රක්ෂණ ලියකියවිලිත් අරගෙන. ඒ ඔහුගේ ඉන්ෂුරන්ස් එකේ සල්ලි ගන්න පුළුවන්ද බලන්න. හැබැයි එතනදී මේ ඉන්ෂුරන්ස් කම්පැනි එක ප්‍රතික්ෂේප කළ දෙනවා ඇන්ජිට සල්ලි දෙන්න. ඒ මොකද ඒ ඝාතනය සඳහන් වෙලා තියෙන්නේ සැක කටයුතු ඝාතනයක් විදියට. මොකද ඒක සඳහන් වෙලා තිබුණේ ඒ වෙලාවේ ඇන්ජිගේ සැමියාගේ සිරුරේ විෂ අන්තර්ගත වෙලා තිබුණා කියලත් ඒක සිද්ධ කළ දෙන්නේ කවුරු හරි ගෙට පැනපු හොරෙක් කියලයි. ඒ මොකද ඒ වෙලාවේ මේ ගෙදර තිබුණ ඇන්ජිගේ මහත්තයාගේ පර්ස් එක හොරකම් කරලා තිබිලා තියෙනවා. මෙන්න මේ වගේ ගැටලුසහගත මරණයක් නිසාම ජීවිත රක්ෂණය ඇයට දෙන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒක නොලැබුණත් ඇන්ජිගේ මහත්තයාට ආයි කෝටියකටත් වඩා වටින යාන වාහන විලා මේ හැම දෙයක්ම ඇන්ජිට හිමි වෙලා තියෙනවා. සාමාන්‍ය විදිහට මේ ප්‍රදේශයේ තිබුණ විලා එක විතරක් තියාගෙන අනිත් හැම එකක්ම විකුණලා ඇය බාසිලෝනා වලට ගිහින් තියෙනවා. මේ විලා එක ඇය තියාගෙන තියෙන්නේ පස්සේ කුලියට දීලා මුදලක් උපයා ගන්න හිතාගෙන. මේ විදිහට ඇයට අවශ්‍යුනේ ඔහුගේ සල්ලි. දැන් කිසිම ගැටලුවක් නැතුව ඇයට ඔහුගේ සල්ලි හම්බ වෙලා තිබුණා. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ඇය හා සම්බන්ධව කිසිම සැකයක් එල්ල වෙලා තිබුණෙත් නැහැ. ඒ වගේම මේ කේස් එකේ එක තැනක සඳහන් වෙනවා ඒ ගෙදර මේ කාර්ය කට උතර දීලා තියෙනවා. ඇන්ජිගේ සැමියා මේ යන දවසේ උදේ ඉඳන්ම ඇන්ජි සැරින් සැරේටම මේ මේකාරයකින් අහලා තියෙනවා දැන් මහත්තයාගේ තත්ත්වය මොකද කියලා. පැයෙන් පැයටම ඇය ඔහුගේ තත්ත්වය අහලා තියෙනවා. ඒකත් එක්ක ඔෆිසර්ස්ලට සැක හිතෙන්නේ එහෙනම් ඇය මේ දවසේ උදෙන්ම කෑමකට හරි මොහොකට හරි කලවම් කළා මේ වස ඇගේ මහතට දෙන්න නැති ඒකෙන් ඔහුගේ ඇඟට සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියලා තමයි උදේ ඉඳන්ම ඇය මේ විදිහට බලාගෙන ඉන්නේ නැති කියලා. ඒ වගේම ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ පර්ස් එක සායේ ලියකියවිලි ඇයම තමා අරගෙන වෙනත් තැනකින් තියන්නේ නැද්ද කියලා. එතකොට කාටත් ඒක සැක හිතෙන්නේ කවුරු හරි මේ ගෙදරට ආපු හොරෙක් තමා ඔහුව ඝාතනය කළා මේ විදිහට හොරකම් කරන් ගියේ කියලා. ඇත්තටම ඇයට ඕන විදිහටම තමා එදා ඒ කේස් එක වැහිලා ගිහින් තිබුණේ. මේ විදිහට ඇය හරිම ලේසියෙන් මේ ඝාතනයෙන් බේරලා තිබුණා. ඔෆිසර්ස්ලට උවමනා වුණා මේ ගමම මේ කේස් එකත් අරින්න. හැබැයි ඒකට හැකියාවක් ලැබුණ නැත්තේ ඒ වෙදිත් ඇය අර වසජාතිය මිලට ගත්ත ඒ කෙමිකල් ඉන්ජිනියර් හොයාගන්න බැරි වෙලා තිබුණ එක වගේම ගෙදර හිටපු මෙහෙකාරියවත් ඔවුන්ට හොයාගන්න බැරි වෙලා තිබිලා තියෙනවා. ඒකත් එක්ක ඇය මේ දේ කරා කියලා කියන්න හරිහමන් සාක්ෂියක් එකතු කරගන්න බැරි වුණ නිසාම මේ ඝාතනය සම්බන්ධයෙන් ඇයට නඩු දාන්න ඔෆිසර්ස්ලට බැරි වෙලා තියෙනවා. වාර්තාව සඳහන් වෙනවා ඇනාගේ ඝාතනයට සති කිහිපයකට කලින් ඇන්ජිව වැඩ කරපු කම්පැනි එකෙන් අස් කළා කියලා. එතකොට ඇන්ජි එදා ඇනාට මොන වගේ දෙයක් කරන්න නැද්ද? පෙබරවාරි 18 වෙනිදා ඇනාට ඇන්ජි කතා කරලා කියලා තියෙනවා බාසිලෝනාවල තියෙන ඇගේ අපාර්ට්මන්ට් එකට එන්න කියලා. ඒ අපාර්ට්මන්ට් එක උනේ පෙබරවාරි 18 වෙනිදා ඉඳන් පෙබරවාරි 20 වෙනකම් බාසිලෝනාවල කුලියට ගත්ත අර අපාර්ට්මන්ට් එක. කොහොම හරි මේකන ඇනා ඇගේ සැමියටත් කියලා ඇය ඇවිත් තිනවා ඇන්ජිව මුණ ගැහෙන්න.
මීට දවස් කීපයකට කලින් තමා ඇන්ජි අර ලිංගික සේවකයෙක් වුණ පිරිමි කෙනාව හම්බ වෙන්න ගිහිල්ලා ඔහුට සල්ලි දීලා පිරිමි දෙන්නෙකුගේ ශුක්‍රාණු අරගෙන ඇවිත් තියෙන්නේ. ඇන්ජි කොයිම වෙලාවකවත් ඇනාව ඝාතනය කළා කියලා පිළි අරගෙන තිබුණ නැහැ. ඒ නිසාම ඇය ඇනාව ඝාතනය කළේ කොහොමද කියන එක පාපොච්චාරණය කළ තිබුණෙත් නැහැ. උපකල්පනයට අනුව වාර්තාවල සඳහන් වෙන්නේ එදා ඇනා ඇන්ජි කතා කරපු ඇගේ අපාර්ට්මන්ට් එකට එන්නේ නැති. මේ දවසේ කොහොම හරි ක්ලොරෝෆෝම් යොදාගෙන ඇනාව සිහි නැති කරවලා ඇගේ ඇඳුම් සියල්ල ඉවත් කරලා සිරුර හොයාගත්තේ තිබුණ විදිහටම ඇගේ හිසට ප්ලාස්ටික් බෑග් එකක් දාලා හුස්ම හිර වෙන්න ගැට ගහ නැති කියලා. ඊට පස්සේ ඇගේ අත් දෙකත් ගැට ගහලා ඇගේ බූට්ස් දෙක හා විග් එක එතනින් තියා නැති කියලා. ඊළඟට ඇන්ජි කරලා තියෙන්නේ මේ මුළු ගෙදරම පිරිසිදු කරක දාලා හොඳින් පිරිසිදු කරපු එක. ඊළඟට තමා ඇය අර පිරිමි දෙන්නගෙන් අරගෙන ආපු ශුක්‍රාණු ඇනාගේ කට ඇතුළටත් ඇගේ පුද්ගලික අවයවවලත් ගාලා තියෙන්නේ. ඊට පස්සේ සිරුර මේ විදිහටම මෙතන දාලා ඇය මෙතනින් පැනලා ගිහින් තියෙන්නේ. 2012 දී ඇනාගේ ඝාතන නඩුව ආරම්භ වෙනවා. විනිසුරුවරයා අහලා තියෙනවා ඇනාව ඔබ ඝාතනය කළාද කියලා. හැබැයි එතනදී ඇන්ජි කියලා දෙනවා නැහැ කියලා. විනිසුරුවරයා අහලා තියෙනවා එහෙනම් ඔයාගේ ගෙදර ක්ලොරෝෆෝම් මොකටද තිබ්බේ කියලා. ඒකට ඇන්ජි කියලා තියෙන්නේ ඇගේ දිනේගේ පාසලේ තිබ්බ විද්‍යා පරීක්ෂණයකට තමයි ඒක ගෙනාවේ කියලා. ඇන්ජි මේ ඝාතනය පිළිගත්තේ නැතත් ඒ වෙද්දී මේ ඝාතනය කළේ ඇන්ජිමයි කියන එක ඔප්පු වෙන තරම්ම සාක්ෂි කිහිපයක්ම එකතු වෙලා තිබුණා. ඒකත් එක්ක මේ නඩුවේදී ඇනාව ඝාතනය කිරීම හා බොරු ලියකියවිලි හැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඊට වරදකරු කරනවා. මේ සම්බන්ධයෙන් ඇයට වසර 18ක් සහ වසර 4ක සිරදඬුවම් හිමි වෙන අතර ඇනාගේ පවුලට යුරෝ 2000ක මුදලක් වාන්දි විදිහට ගෙවන්න නියම වෙනවා. හැබැයි ඇන්ජි මේ දඬුවමට එකඟ වෙලා නැහැ. ඒ නිසාම තමයි ඇය 2013 ජූනි මේ දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්නේ. ඒකෙදි කතා කරන නඩුවේදී ඇගේ වසර 22ක සිරදඬුවම් කාලය වසර 18ක සිරදඬුවමක් විදිහට අඩු කරලා තියෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට ඇයට හරිනම් නිදහසන තිබිලා තියෙන්නේ 2027 දී. හැබැයි 2023 දෙසැම්බර් ඇයට සමාව ඉල්ලන්න සුදුසුකම් දීලා තියෙනවා. ඒ අනුව ඇයව 2024 වර්ෂයේදී නිදහස් කරලා තියෙනවා. ඒ කොන්දේසි සහිතව. ඒ කියන්නේ ඔෆිසර්ස්ලාගේ දැඩි අවධානය ඇයව නිදහස් කරත් තිබිලා තියෙනවා. ඒ අතරේ ඔෆිසර්ස්ලාට ලැබෙනවා හිතා ගන්න බැරි තවත් වැදගත් තොරතුරක්. ඒ තමයි මේ නිදහස් වෙලා ඉන්න ඇන්ජි තවත් පුද්ගලයෙක්ව ඝාතනය කරන්න ඝාතකයෙක්ව යොදා ගන්න සැලසුම් කරනවා කියලා. මේක දැනගත්ත ඔෆිසර්ස්ලා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා 2025 මාර්තු 26 වෙනිදා ආපහු ඇන්ජිව අත්අඩංගුවට අරගෙන තියෙනවා. වාර්තාවල සඳහන් වෙන විදිහට ඇය ඝාතනය කරන්න ගියේ කවුද කියන එක එහෙලි කරලා නැහැ. ඒ පුද්ගලයාට වෙන්න තියෙන හානිය වළක්ව ගන්න. සඳහන් විදිහට ඇය මෙවැනි අපරාධ කරලා තියෙන හුදෙක්ම ඇගේ සැපවත් ජීවිතය රැක ගන්න තියෙන උමනාවට. ඇයට ලක්ෂර විතර ජීවත් වෙන්න ඕන හින්දා තමයි මෙවැනි අපරාධ කරලා තියෙන කියලායි සඳහන් වෙන්නේ. මෙන්න මේක තමයි ඇනාට අවසානයේ සිද්ධ වෙලා තිබුණේ. ඇත්තටම ඇන්ජි කියන්නේ හරිම භයානක කාන්තාවක්. ඇය කුඩා කාලේ ඉඳන්ම ඇගේ අවශ්‍යතාවයන් වලට ඇය හරිම ආත්මාර්ථකම් විදිහට තමයි හැසිරලා තිබ්බේ. අවසානයේ ඇය ලොකු වුණාම ඒ දෙම තමයි කළේ. හුදෙක්ම ඇගේ සැප පහසුකම නිසාම තමයි ඇය මේ අපරාධයන් කරලා තියෙන්නේ. මේ වගේම වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon click කරලා තියාගන්න. ගිහින් එන්න ඉස්සමට ඉන්න. සුබ දවසක්.